දෙයන්නේ පහසුවෙන්ම ලාවුලු කරියක් හදන විදිය ඔයාලට කියලා දෙන්න. ලාවුලු අපිට පළතුරක් වගේම ව්‍යංජනයක් විදියටත් හදාගන්න පුළුවන්. මෙහි විටමින් A, B, කාබෝහයිඩ්‍රේට්, යකඩ, කැල්සියම් වැනි විටමින් වර්ග විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ලාවුලු කියන පළතුර මගින් පිළිකාල් සෛල අවම කිරීම, රක්තහීනතාවය, කොලෙස්ටරෝල්, ආහාර ජීර්ණ පද්ධතිය ඇතිවන රෝග වැනි රෝග රසකට ගුණදායක පළතුරක් තමයි මේ ලාවුලු කියන්නේ. මම මේ ලාවුලු ටික හොඳින් සෝදා පීලර් කරගන්නවා. ආකාරයට මම පීලර් කරගෙන නැවත මං හොඳින් සෝදා ගන්නවා මේ කිරි තියෙන නිසා. දැන් මම මේ ආකාරයට කෑලි වලට කපා ග්‍රේට් කරගන්නවා. ලාවුලු මේ ආකාරයට ග්‍රේට් කර මං වතුරකට දමා ගන්නවා කිරි තියෙන නිසා. ලාවලු ග්‍රේට් කර අපි මේ හොඳින් නැවත සෝදාගත යුතුයි. දැන් මම මේ ලාවලු ටික ග්‍රේට් කර සෝදාගෙන අවසන්. මම මේ සඳහා යොදා ගන්නවා කරාබු නැටි, හීනියට කපාගත් රතු ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කරපිංච සහ රම්පේ මේට මම එකතු කරගන්නවා. දැන් මම ග්‍රේට් කරගත් ලාවලු ටිකට එකතු කරගන්නවා බෙදපු 3-5 මිරිස් කුඩු, 3-5 කුඩු කහ කුඩු, ලුණු අවශ්‍ය ප්‍රමාණයට මම මේට එකතු කරගන්නවා. දැන් මම මේ සඳහා කපාගත් ලූණු ටික, සුදු ලූණු ටික, අමු මිරිස්, කරපිංච සහ කරාබු නැටි ටික මේට එකතු කරගන්නවා. දැන් මම මෙයටම දියකිරි මිලිලීටර 300ක් පමණ එකතු කර ලිපේ තියාගන්නවා. දැන් මම මේ ටික හොඳින් තැම්බුණු පසු මෙයට මිටිකිරි ලීටර 200ක් පමණ එකතු කරගන්නවා. දැන් මේ ලාවලු ව්‍යංජනේ හොඳින් තැම්බිලා තියෙන්නේ. මේක හරි රස පාටට තියෙනවා. දැන් මට මේ ටෙම්පරාදු කිරීමට අවශ්‍යයි. දැන් මම මේ ආකාරයට හට්ටියක් ලිපේ තියා හට්ටිය රත් වූ පසු තෙල් මේස හැඳි 2ක් පමණ එකතු කරගන්නවා. දැන් මම ඊට මුලින්ම බැට සහ කෑලි මිරිස් එකතු කරගන්නවා. දැන් මම එයටම සුදු ලූණු, රම්පේ, කරපිංච එකතු කර හොඳින් මික්ස් කරගන්නවා. දැන් මම මේ හොඳින් මික්ස් කරගෙන මම කලින් සාදාගත් ලාවලු කරිය මේට එකතු කර ගන්නවා. දැන් මම එය හොඳින් මේ ආකාරයට මික්ස් කරගන්නවා. දැන් මම මේ සාදාගෙන අවසන්. ඔයාලා try කරලා බලන්න. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් ඔයාලා village cook channel එක follow කරන්න, subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න.